අයිබෝන් කොන්නිචිවා කියලා පිළිගන්නවා අදත් ජපාන් කෑම සිංහලෙන් හදමු එහෙම නැත්නම් ජපනීස් ෆුඩ් සිංහල අපේ YouTube channel එකට අද අපි හදන්න යන්නේ ජපානයේ තාමත්ම ජනප්‍රිය ආහාරයක් ඒ තමයි රාමෙන්. ජපානයේ තුල රාමෙන් වර්ග විශේෂයෙන්ම දහස් ගණනක් තියෙනවා. අපි අද හදන්න යන්නේ හලාල් රාමෙන් එකක්. ඉතින් මේ හලාල් රාමෙන් එක අද අපි රෙඩ් රාමෙන්, වයිට් රාමෙන් කියලා දෙකක් තියෙනවා. අද අපි මුලින්ම වයිට් රාමෙන් එක තමයි හදන්න යන්නේ. ඒ වයිට් රාමෙන් එකට අපිට ඕන කරනවා මෙන්න මේ වගේ තරයක. ඒ කියන්නේ වයිට් රාමෙන් එකේ තරයකින් මම එකක් දාගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ ගොම අබුර. එහෙම නැත්නම් අපි ලංකාවේ කියන විදිහට තල තෙල් මිශ්‍ර කරලා හදන තෙල් විශේෂයක්. ඒකින් එකක් දාගන්නවා. ඊට පස්සේ නිකු මිසෝ එහෙමත් නැත්නම් අපි බීෆ් වලින් හදපු මිසෝ එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ තරයක විදිහට මේ සුප් එක හදන්න. ඊට පස්සේ අපිට ඕන කරන ටොපින්ග්ස් ටික තියෙන්නේ මේ පැත්තේ. टॉपिंग्स ටික තමයි මේ දෙන්නේ. අපි टॉपिंग्स ටික කලින් හදාගත්තු टॉपिंग्स තියෙනවා. ඒ තමයි මේ තමයි නරුතෝ කියලා කියන්නේ ෆිෂ් කේක්, මෙන්මා එහෙම නැත්නම් බැම්බු ෂූට්ස් උණ ගසෙන් හදා ගන්න ආහාරය. ඊට අමතරව මේ තියෙන්නේ එක්තරා මිරිස් විශේෂයක් තෝගරශි. මේ තියෙන්නේ green onions සාමාන්‍ය ලුණු තමයි එහෙම නැත්නම් bee onion තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ බිත්තර තියෙනවා සහ අපි chicken ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ බලමු අපි කොහොමද නූඩල්ස් එක හදාගන්නේ කියලා. නූඩල්ස් එක අපි හදාගන්නේ. නූඩල්ස් එක මම දානවා ඩිදමෙන් කේක. ඊපස්සේ දාලා හරියටම විනාඩියක් තමයි මේක අපි තම්බ ගන්න. ඉතින් ඒක මම මෙතන විනාඩියේ ටයිමර් එක සෙට් කරනවා. විනාඩියේ ටයිමර් එක සෙට් කරාට පස්සේ නූඩල්ස් එක අපි මේ විදිහට කීපවරක් හොඳට මිශ්‍ර කරගෙන ඒ ගමන් නූඩල්ස් එක තැන් වෙනකම් අපි යනවා අපේ කලින් දාගත්තු තරයකට සුප් එක දාගන්න. මේ තියෙන අපි කලින් හදාගත්තු සුප් එක. ඒ සුප් එක හරියට මේන් එකක් අපි පාවිච්චි කරගන්නවා. අරගෙන මේ විදිහට අපේ තුම්බුරියකට දැම්මට පස්සේ අපි මේකත් පොඩ්ඩක් හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මොකද අපි අර නිකුමිසෝ පාවිච්චි කරනවා. ඒ නිකුමිසෝ එහෙම හොඳට මේ සුප් එකේට මිශ්‍ර වෙන්න විදිහට ඕන හින්දා තමයි අපි මේ විදිහට කලවම් කරගන්නේ. හරි. දැන් විනාඩිය ඉවර වෙන්න ළඟයි. ඉතින් ඒ හින්දා අපි තව පාරක් මේ විදිහට අපේ නූඩල්ස් එක ටිකක් හොඳට කලවම් කරලා විනාඩිය කිප්පෙන්නේ නම් වෙනකොටම අපි මේක මේ විදිහට මේ තෙබෝ එක උඩට අරගෙන හොඳට මේ විදිහට වතුර ටික පල්ලෙහාට යනකම් හොඳට කිහිපාපාර මේ විදිහට තෙබෝ එක මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ තැඹිලා තියෙන නූඩල්ස් එක තමයි මේ තියෙන්නේ. මේ නූඩල්ස් එක අපි දාගන්නවා අපේ දොම්බුරියට. ඒකට දාගත්තට පස්සේ ඊට පස්සේ තමයි අපි මේ විදිහට ටොපින්ග්ස් ටික ඇඩ් කරගන්න යන්නේ. මේ ටොපින්ග්ස් ටික ඇඩ් කරගන්න කලින් මෙන්න මේ විදිහට අපි නූඩල්ස් එක මේ විදිහට සකස් කරගන්නවා. ඊට පස්සේ මම මුලින්ම අද මේ චිකන් රාමෙන් එකක් හදන හින්දා මම මුලින්ම චිකන් පීසස් ටික මේ විදිහට තියෙනවා. चिकन पीसेस ටික මේ විදිහට තිබ්බට පස්සේ මේ ටොපින්ග්ස් ටික මම එකින් එක මේ විදිහට මේ රාමෙන් එකට දාගන්නවා. මුලින්ම ලුණු දානවා. ඊට පස්සේ green onion. ඊට පස්සේ මම බිත්තර එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්මා කියන්නේ මම කලිනුත් කිව්ව විදිහට බැම්බු ෂූට්ස්. බැම්බු ෂූට්ස් මම මේකට පාවිච්චි කරනවා. ඊට පස්සේ මැද්දට නරුතෝ එහෙම නැත්නම් ෆිෂ් කේක් පාවිච්චි කරන අන්තිමටම තමයි මම කලින් කිව්වා වගේ තෝගරශි එහෙම නැත්නම් මේක එක්තරා මිරිස් විශේෂයක්. ඒ මිරිස් විශේෂ මෙන්න මෙතන දානවා. මෙන්න මේ විදිහට අපි සකස් කරපු අපේ රාමෙන් එක පාට පේනවා ඇති. මෙන්න මේ ආකාරය තමයි හදලා ඉවරනම් පේන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් රාමෙන් එකක් අපි අද හැදුවේ. ඉතින් ජපානයේ තියෙන රාමෙන් වර්ග වලින් මේ එක විශේෂයක් විතරයි. තව රාමෙන් දහස් සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපි තව දවසක තවත් වෙනත්ම රාමෙන් එකක් වෙනස්ම විදිහකට හදන හැටි ඉගෙන ගමු. අද අපි හැදුවේ හලාල් ක්‍රමයට හදපු වයිට් රාමෙන් එකක්. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. අපි නැවත මේ විදිහටම තවත් රසවත් ජපාන් ආහාරයකින් ඉතාමත් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම අරිගතෝ ගොසයිමස්. බොහොමත්ම ස්තුතියි.